welcome to my YouTube channel. ඉතින් බලන්නකෝ අලුත් අමුත් එක්ක ඉන්නවද මාත් එක්ක. අපි තුන්දෙනා අද යනවා පොඩි රවුමක්. මේ ඉන්නේ මගේ නංගි, මගේ හස්බන්ඩ්ගේ නංගි. ඉතින් අපි එයා ආවා අපිව බලන්න. ඉතින් අපි තුන්දෙනා තීරණය කළා පොඩි රවුමක් යන්න. ඉතින් දැන් මේ අපි ඉන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකේ. අපි අද යන්නේ ඩුබායි මෝල් එකට. ඉතින් අපි දැන් මෙට්‍රෝ එකෙන් බලාගෙන ඉන්නේ. ඉතින් අපි දැන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉන්නේ. අපි තුන්දෙනාත් එක්ක එළියට යන්නේ ගොඩ දවසකින්. මොකද අපි ගෙවන ජීවිතේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට එකට ඉන්න කාලේ නැහැ. මොකද නංගි ජීවත් වෙන්නේ අබුදාබි වල, අපි ජීවත් වෙන්නේ ඩුබායි වල. ඉතින් නංගි නිවාඩු දවසක් හම්බුනොත් අපිව බලලා යනවා. ඒගොල්ලෝ බලන්න යනවා. ඉතින් අපි දැන් මෙට්‍රෝ එකේ ඉන්නේ. මට හිතුණා ටැක්සි එකේ යනවට වැඩිය අපිට ඩුබායි මෝල් එකට ලේසියෙන් යන්න පුළුවන් මෙට්‍රෝ එකේ කියලා. ඉතින් අපි මෙට්‍රෝ එකේ දාගත්තේ නිසා ඉතින් මේ වෙලාවේ අම්මයි තාත්තයි මතක් කරනවා එයාලා අද මෙතන නැහැ. ගොඩක් බිසි වැඩත් එක්ක විතරයි ආවේ. ඉතින් අපි ඩුබායි මෝල් එකට ආවා. අපි දැන් මේ ආවේ ඩුබායි මෝල් එකේ තියෙන වෝටර් ෆවුන්ටන් එක බලන්න. ඉතින් අර කතාවක් තියෙනවනේ ඩුබායි ලස්සන රට කියලා. ඉතින් ඒ වගේම ඇත්තටම ඩුබායි ලස්සන රට තමයි. ඉතින් මේ ඩුබායි මෝල් එකේ ඒ ඒරියා එක මාරම ලස්සනයි. බිල්ඩින්ග්ස් වලින් පිරීලා අපි ගිය දවසේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. මාරම ක්‍රවුඩ් එකක් හිටියා. කියන්නේ සැටර්ඩේ සන්ඩේ ගොඩක් බිසි. මෝල් එක ගොඩක් බිසි. නමුත් මම දන්නේ මම දැක්ක පුදුම පිරිසක් හිටියා එතන වෝටර් ෆවුන්ටන් එක ගාව. ඉතින් දැන් මේ අපි වෝටර් ෆවුන්ටන් එක බලන්න ඇවිල්ලා ඉන්නේ. ඒ තියෙන්නේ බර්ජ් ඛලීෆා එක. ඉතින් ඒක වෝටර් ෆවුන්ටන් එකෙත් වෙලාවල් තියෙනවා ඒක ඕපන් කරන. කියන්නේ ඒක ප්ලේ වෙන. මං හිතන්නේ පැය භාගෙන් භාගයට තමයි ඒක ප්ලේ වෙන්නේ. මම හරිද දන්නේ නැහැ. අපිට බෝට් රවුඩ් යන්න ඕන නම් ඒ යන්නත් පුළුවන්. ඉතින් බලන්නකො ලස්සනයි. මාරම ලස්සනයි. ඉතින් දැන් අපි මේ ඉන්නේ වෝටර් ෆවුන්ටන් එක ස්ටාර්ට් කරනකන්. ඒක කුමරි අපි ඔතනට යනකොට 10 මාට විතර ඇති. අපි යනකොටත් කියන්නේ එකක ස්ටාර්ට් කළා අන්තිම කොටස අපි එතනට යනකොට ඊට පස්සේ ඊළඟ එක පටන් ගන්න 11ට. ඉතින් එතකන් ඒගොල්ලෝ බර්ජ් ඛලීෆා එකේ මියුසික් එකක් දාලා මේ විදිහට ප්ලේ කරනවා. ගොඩක් ඩුබායි මෝල් එකේ වටේටම තියෙන රෙස්ටොරන්ට් හොටෙලුයි. ඩුබායි මෝල් එක ඉන්සයිඩ් එකේ තියෙනවා මාරම ෂොප් ගොඩක්. තනියම ගියොත් ඇත්තටම අතරමං වෙනවා. මම දන්නේ අනිත් අය කොහොමද කියලා. මම වගේ තනියම ගියොත් ඇත්තටම මාව අතරමං වෙනවා. ඒ කියන්නේ යන්නේ කොහෙන්ද එළියට එන්නේ කොහෙන්ද කියලා අර එකපාරට ඉස්සෙල්ලාම කෙනෙක් ගියොත් හොයාගන්න අමාරුයි. ඉතින් අපි කොහොමද මෙතන පැය භාගයක් විතර හිටියා. මොකද වෝටර් ෆවුන්ටන් එක ස්ටාර්ට් කරනකම්. මේක ස්ටාර්ට් කරන්නේ පැය භාගයෙන් භාගයට. කොහොමද මං හිතන විදිහට මේක ස්ටාර්ට් කරන්නේ හවස 6ට. 6 ඉඳලා 11 වෙනකන් කියලා තමයි කියන්නේ. මොකද සැටර්ඩේ සන්ඩේ බිසි ගොඩක් බිසි. කියන්නේ ලොකු ක්‍රවුඩ් එකක් එනවා මෝල් එකට. ඒ නිසා මං හිතන්නේ ලේට් වෙනකන් තියෙනවා ඇති. මොකද මම අපි එතනට යනකොට 10 මාට මං වෝටර් ෆවුන්ටන් එකේ පොඩි කොටසක් බැලුවා. ඉතින් ඒ බලලා තමයි මට ආස හිතුණා නෑ මං තව ටිකක් බලලා යනවා කියලා තමයි අපි 11 වෙනකන් වේට් වෙලා බැලුවා. ඒ තුරු ටිකක් තව ටිකකින් ස්ටාර්ට් කරනවා. දැන් ස්ටාර්ට් කරන්න යන්නේ.
දැන් මේ අවසාන කොටස. ඉතින් මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා දෙපැත්තේ. ඩුබායි කියන්නේ දවසින් දවස දියුණු වෙන රටක්. ඉතින් මෙතන එන්ට්‍රන්ස් ෆ්‍රී. එච්චර ලොකු දෙයක් තිබිලත් එන්ට්‍රන්ස් ෆ්‍රී තියෙන්නේ. ඉතින් මේ දැන් මෝල් එක ඇතුලේ අපිට දැන් ගොඩාක් බඩගිනි. අපි දැන් මේ කන්න තැනක් හොයාගෙන යන ගමන් ෆුඩ් කෝට් එක හොයන ගමන් මොකද මෙතන හොයාගන්න අමාරු. සාමාන්‍යයෙන් හැමදාම යනවා කෙනෙක්ට නම් ලේසි. නමුත් ඉඳලා යන කෙනෙක්ට ටිකක් ඒ කෙනා කන්ෆියුස් වෙනවා. මම වගේ ගියොත් එහෙමනම් අතරමං වෙනවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි ඔය ඈතින් පේන එතනට ගියා. මොකද අපිට ෆොටෝස් ටිකක් ගන්න ඕන වුණා එතන ඉඳලා. ඒ වගේම නංගිටත් ෆොටෝස් ටිකක් ගන්න ඕන වුණා. අපි එතනට ගිහිලා ෆොටෝස් ටිකක් ගත්තා. එතන නම් මාරම සද්දේ හරියට වහිනවා වගේ. ඒ උඩින් ඉඳලා පහළට වතුර වැටෙන එක මාරම සද්දේ. ඉතින් මාරම ලස්සනයි. ඇත්තටම ගොඩාක් ලොකුයි මෝල් එක ඇතුලේ. ඇවිදින්න තැන් ගොඩාක් තියෙනවා. හැබැයි කාලේ තමයි ඕනේ. ගොඩාක් තැන්වල ඇවිදින්න පුළුවන්. කාලේ තමයි ගොඩක් අවශ්‍ය වෙන්නේ. අපි නම් ගොඩක් පරක්කු වෙලා ගියේ 9ට විතර. ඉතින් අපි ගොඩාක් වෙලා ඉන්න තීරණය කළේ නැහැ. මේ තියෙන්නේ එමරාති අයගේ ඇඳුම් එහෙම ඇඳලා ෆොටෝස් ගහන තැනක්. එයාලා එතන ෆොටෝස් ගහලා එයාලා අපිට එවෙලෙම දෙනවා. ඉතින් නංගි අයියයි නංගි ෆොටෝ ෂූට් එක. ඉතින් අපි ඊට පස්සේ ෆොටෝස් අරගෙන ආයි ඩුබායි මෝල් එක ඇතුලේ රවමන් ගියා. ලොකු ඒරියා එකක් තියෙනවා මෙතන. බලන්න තැන් ගොඩක් තියෙනවා. shopping කරන්න ගොඩක් තැන් තියෙනවා. කියන්නේ මාරම බිසිත් එක්ක. ඉතින් අපි තුන්දෙනා දැන් පුදුටුම් බඩගින්නේ ඉන්නේ. අපි එක එක පැති වලට හැරිලා යනවා. නමුත් අපිට හොයාගන්න බැරි වුණා ෆුඩ් කෝට් එක. අපි බෝඩ් බලලත් ගියා. ඒත් සමහරක් වෙලාවට පැටලෙන. මේ තියෙන්නේ ඩුබායි මෝල් එක ඇතුලේ සී ඇක්වේරියම් එක. ඉතින් මේ වගේ දෙයක් බලා ගන්න ලැබෙන එක මාරම කියන්න තේරෙන්නේ නැහැ. ඒක මාරම ලකි. මොකද අපිට මේ වගේ දෙයක් බලා ගන්න අමාරුයි. නමුත් මේගොල්ලෝ මේක මාරම ලස්සනට හදලා තියෙනවා. මෙතනට ඇතුළට යන්න පුළුවන් අපිට. හැබැයි මෙතන පේ කරන්න තියෙනවා. මෙතන ටිකට් ගන්න තියෙනවා. නමුත් එයාලා ටිකට් අරගෙන බලන්නත් පුළුවන් විදිහට මෝල් එකේ shopping කරන අයටත් බලන්න පුළුවන් විදිහට මෙතන හදලා තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. බලන් ඉන්න ආසයි. ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ මේ දේවල් කරන විදිහ කියන්නේ මේ දේවල් මිනිස්සුන්ගේ හිතට ගන්නා සුළු විදිහට හැමදේම හදලා තියෙන විදිය
ඇත්තටම ඒක මාරයි කියන්න තේරෙන්නේ නැහැ මට. ඉතින් අපි මෙතන ගොඩක් වෙලා හිටියා මේක බලාගෙන. ඊට පස්සේ අපි මේක බලන ඉවර වෙලා තමයි ගියේ කන්න. ඊට පස්සේ අපිට හම්බුණා ඉතින් බලන්න කවුද කියලා. ඉතින් මෙතන ඇත්තටම මාර ලස්සනයි. ගොඩාක් පොඩි ළමයි තමයි මෙතන ඉන්නේ. මම හිතන්නේ ගොඩක් වෙලාවට පේරන්ට්ස්ලා ෂොපින් කරනකොට පොඩි අය මෙතන ගොඩාක් ඇවිත් ඉන්නවා. මම ගොඩාක් දැක්ක චූටි අය හිටන් මෙතන හිටියා. මේක දිහා බලාගෙන ඇත්තටම මේක මාර විදිහට වටිනවා පොඩි ළමයි කියන්නේ බලන දෙයක්. අපි උනත් ආසයි මේ දෙයට. ඉතින් ඊට පස්සේ අපි ගියේ කොහෙටද බලන්නකෝ. මෙතන ඩුබයි මෝල් එකේ තියෙන ලොකු ස්වීට් ෂොප් එක. හැබැයි මෙතනට පොඩි කෙනෙක් එක්කන් ගියොත් ආයි ඉතින් එළියට එක්කන් එනවා බොරු. මොකද ඒ තරමට හැම ස්වීට්ස් එකම මෙතන තියෙනවා. මෙතන ස්වීට්ස් නැති දෙයක් නැහැ. ඒගොල්ලෝ ඕනම ස්වීට්ස් එකක් මෙතන හදලා දෙනවා. මෙතන ඒ වගේම ඒගොල්ලෝ ලොලිපොප්ස් හදලා දෙනවා. අපිට ඕනම කලර් එකක් යාළට කියත හැකි යාළ ඒවලෙම ලොලිපොප්ස් හදලා දෙනවා. ඉතින් මේ ඉන්නේ අපි තාම ඉස්සරහ කොටසේ. මේක මාරම ලොකු ෂොප් එකක්. බලන්නකෝ නංගි ගිහින් ගන්න මොනවද කියලා. ඉතින් එයාට ලොලිපොප් එකක් කන්න ආසයි. ඉතින් බලන්නකෝ. හැබැයි මේක ඇඩ් එකක් නන් නෙමෙයි. මේක පේක් එකක්. ඉතින් ඔහොමම අපි ඊට පස්සේ වටේම රවුමක් ගැහුවා. හැම ස්වීට්ස් එකම මෙතන ටෝයිස් උත් තියෙනවා. බලන්නකෝ මේ තමයි මගේ ෆේවරිට්. මම මාෂ්මෙලෝස් පෑන් කෙනෙක්. මම මාෂ්මෙලෝස් කන්න මාරම ආසයි. ඉතින් අපි හිමීට මේකේ තමයි බලන්න පොඩි ළමයිව බේර ගන්න හරි අමාරුයි මෙතන දෙක්කන් ආවොත් නම්. මං හිතනවා ගොඩක් පේරන්ට්ස්ලා මෙතනට ළමයිව එක්කන් එනවා අඩුයි. මොකද එළියට නම් එකයි යන්න බැරි වෙයි. බාබි ගර්ල් ගෙස්ට් අප්පු තිබ්බා මෙතන හැමදේම. ඉතින් අපි ඕමම වටේ ගියා. බලන්නකෝ මට ගන්න ආස හිතුන එක මමත් ගත්ත ලොලිපොප් එක. ඉතින් මේවා කියන්නේ මාරම රසයි. දැන් ඔයාලට තේරෙනවා මේ ඔස්ට්‍රේලියාවේ කරන තමයි ස්වීට්ස් හදන්නේ. ඕනම ලොලිපොප් එකක් හදලා දෙන ඕනම කලර්ස් දාලා අපි ස්වීට් ෂොප් එකට බයි කියලා ගෙදර යන පිටත් වුණා. අපි ගෙදර ගියේ නම් ටැක්සියේ අපි ආපු ටැක්සි එකේ මාරම ෆ්‍රෙන්ඩ්ලි. එයා මරු කතා ටිකක් කිව්වා අපි ඒවත් අහගෙන. ඉතින් එයාත් එක්කත් හොඳ කතාවක් දාගෙන තමයි ගෙදර ගියේ. ඉතින් අපි ගෙදර යනකොට පාන්දර 1:00ට විතර ඇති. ඉතින් එදා දවස ලස්සනට ගත කරා. හැමෝම එන්ජොයි වුණා. ඉතින් ආයිත් මේ වගේ අලුත් vlog එකකින් හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්. bye good night.